සහභාගී වුණු ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අපි දිව්‍ය පූජාව නැත්නම් දිව්‍ය පූජාව ආරම්භ කරමින් විසුණු ගීතිකාව ගායනා කරමු සදත් සබන් එවුනේ. පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ සුදාත්මයාණන් වහන්සේගේ නාමයෙන් ආමේන්. අප සමිදානන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයක් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයක් සුදාත්මයාණන් වහන්සේගේ සහභාගීකමක් ඔබ සියල්ල සමග පවතිවා. सर्वबलधारी आदर दिव्याननी आदर सहोदर सहोदरी अदा पिसिलु देनाम नताली पूजा सहभागी වෙන්නේ අප උදෙසා මිනිස් ලෙස අරගෙන නැවත අප දවා ගන්න පවින් ගලවන්න සාමය සමගිය අරගෙන ආපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියයි. සාමය උපත සමරන්නට උන්වහන්සේ අපිට මේ දේව වේලි මඟ පෙන්වනසේක්වා. විසිරදරාම මොහොතක් විශ්වලේ ආඥා කරමු අපේ පව් වලට සමාව අයිනි. ඒ පව් වලට පස්තැවෙමි. ඒ පව් වලට සමාව අයිනි. අපි ආපස්සේ ආඥා කරමු. सर्वबलधारी देव्या ये सहोदर सहोदरी मर्द माँ बाप कल भवकीयमी सिद्धि मचने क्रियावें सहा तपस्करमी और से बहुकरमी
Mage Varadinya, Mage Varadinya, Mage Mahaparadinya, Bhagavad Gita Kanya Maritumiyagenda, Sigar Surudurugenha, Suduvartayangenda, Mage Saudara Saudari Nivagenda, Maudesa, Abage Samidaranmana, Evian Mansete, Yapyakaranamin, Avadavilla City, Sarvabharyare Devyanase Apate, Karunakalanava, Apage Paukamakara, Sada Jivita, Akapamunuanasekva, Amen. Lokapapal Harana Swamini, Karunakalanava, Lokapapal Harina Kristuni, Karunakalanava, Lokapapal Harina Swamini, Karunakalanava, Samidanani, Sarvabhadrade Vidyanani, Vahanse Putrayage Pabiniva, Jaritava Balapurtuvi Mata, Apadavarandunanava, Samidanan Mahanse, Ekava Samidanan Mahanse, Vahanse Maya, Meloke Vahanse Nabage Muladare, Karunavadaya Vahavishwase Dakvimata, Varandunanava, Mekide, Apage Suswanseha, Shudatmyanan Mahanse Samagadu, Vanasekwa, Amen. ඒක පෑ කාලයක් විතර ඇයි තාම මේ එකයි පොප් වෙලා තියෙන්නේ මම ඒක තමයි කිව්වේ අර කරන්නේ Api Swami Jayasri gitu Swami Sedesa Gitikawa Gayana Therapy Never Ape Samidanan Mahasidsa Prasansa Karamu Mahasudesa Lokita Denimida Samira Mitanimida Kine Anaki Gitikawa Gayana Therapy Swami Mahaseva Prasansa Karamu Guru Devi
උන්වහන්සේට ප්‍රශංසා ගීත ගයමින් අපි උන්වහන්සේව ප්‍රශංසා කරනවා. ආදිදේව සම්විධානයේ ඔබ වහන්සේ මේ ලෝකෙට වැඩි වහන්සේගේ සුද්ධ වූ ලේ වලින් පරිපූර්ණ කරන්නේ. අනේ සර්වදේ දයාව සමගිය සාමය අපට ලබා දෙන්න. අපි දවසක් මොකදකී විශේෂ බලාපොරොත්තුවක් ඇතුව යේසුස් වහන්සේගේ යේසු පිළිදාව අපි ගවලෙන තුල කැම්පත් කරන්න යනවා. එන අපි සිල්ලාම නැගිට සූදානම් වෙමු. ගවලෙන කැම්පත් කරනකොට ඉතා විශේෂ අනාගත ගීතිකාව ගායනා කරන ගීතිකා ගන්න පමණක් ඊට පස්සේ සිල්ලාටම ගායනා කරන්න පුළුවන්. බයිබල් කියවීම සුදවර මතේ පොතේ උදාහරණ කොටසකි. Jesus Kristusගේ උපත සිදුවේ මෙසේය. මාසයේ මෑණියන් වූ මරියමිය ජෝසෙෆ් විවාහ ගිවිසගෙන සිටියේදී උනෙක්වන්න පෙර සුදාත්මයා අනුවාසින් අගගෙන සිටින බව දැනගන්නා ලදී. ස්වාමී පුරුෂයා මන ජෝසෙෆ් සත්පුරුෂයෙකු බැවින්
සින්න බව දැනගන්න ආලනි. ඇගේ ස්වාමි පුරුෂයා වෙන ජෝසෙෆ් සත්පුරුෂයෙකු බැවිනයි ප්‍රසිද්ධිය දින්දාවට නුපුණු වන අදහසින් රාසිනය අට්ටර දමන්න සිතාගත්තේය. ඒ ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියේදී සමිධාන වහන්සේගේ දූතයෙකු සීනේගේ කොට දර්ශන වීදා කියපු ජෝසෙෆ් ඔබේ බිරිඳවන මරියා පාවා ගන්නට බීරවන්න මන්ද ගැබ්ගෙන ඇත්තේ සුදාත්මයාණන්ගේ අනුවාසීනට බී කරන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න මන්දසී සෙනගවුන්ගේ පාවලින් උදාලන්න එතුමා නොයයි කීය. මේ දවස්වල සිදුවේ සමිධාන වහන්සේ දිවසරය ලවා කියවුවේ කීම ඉටුවන පිණිසය. එනම් මෙන්න කල්යාවක් ගැබ්ගෙන බී කරන්නේය. උන්වහන්සේ එම්මානුවෙල් යන නාමය තබනු ඇත. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනු. ජෝසෙෆ් මින්නේ අවිජු පිට සමිධාන වහන්සේගේ දූතයා උට අන්න කළ ලෙස සිය බිරිඳ ඇඳලාගෙන ගියේ. ඒ ඇයන පුත්‍රයා ලැබෙන තුරු ඇය සමග එක් නොවිය. උන්වහන්සේට යේසුස් යන නාමය තැබිය. Slowly will I miss it, dear Master, Srosaveva. Supajayade. Hallelujah, hallelujah, hallelujah. අපගේ පිළිතුර ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතය ශක්තිමත් කරවන්න උදව් වනසේක. කුරුසේ දෙවියන් යේසුනේ අමෝව විශ්වාස කරමි. ලෝකයා ජනත කරන්නට නැවත ලෝකයාට වැඩම කරාවු ක්‍රිස්තු පිළිදුනි. ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතය ශක්තිමත් කරවන්න උදව් වනසේක. හalleluya, hallelujah, hallelujah. උස්සන්නේ මහිමේ වේවා. පිළිදාක සාමයක් වේවා. Hallelujah, hallelujah, hallelujah. Shuddho Sushesha පසුදින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක මෙන්න ලෝකයේ පාපය දුරන දෙවියන් වහන්සේගේ වැටළු බෝධකයාණු මට පසුව එන දරදන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමකු ගැන මම කීවෙමි. ඒ මුන්වහන්සේ මම උන්වහන්සේ නොයදී සිටියෙමි. ඒ වතුරෙන් බෞද්ධ ස්නාපනය කරමින් මා පැමිණියේ උන්වහන්සේ ඊශ්වර වරුන් ප්‍රකාශ වන පිණිස ඇතේය. තවද ජෝහන් සාක්ෂි දරමින් ආත්මයන් පරයතුමෙන් මහසින් බැස උන්වහන්සේ මත වැඩයිනිනු මම දිටුමි. මම උන්වහන්සේ නොයදී සිටියෙමි. ඒ වතුරෙන් බෞද්ධ ස්නාපනය කරන්නට මා සේවා වදාළ දරදන් වහන්සේ මට කතා කොට ආත්මයන් යම් පිට බැස විචලට ඉදලු දකින්නේද ඒ වරා සිතාත්මයන් වහන්සේ බෞද්ධ ස්ථාපනය කරන දරදන් වහන්සේ වදාළසේක. ඒ දේ මම දුටිමි දැක උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයාගේ සාක්ෂි දරවෙමි කීවිය. ජලවේමදායක සුභාරංචිය ලෙස ක්‍රිස්තුගේ වහන්සේ මහිම වේවා. ආදරණීය සහෝදර සහෝදරියනි මා පළමුව ඔබ සියලු දෙනාටත් අප රටවැසි සියලු දෙනාටත් දේවාශිර්වාදයෙන් පිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමය නිසා
තම පුත්‍රයා මෙලොවට එවා. ඒ ප්‍රේමය අපටදී අප තුළ ඒ ප්‍රේමය ඇති කරගෙන අන් අයට ප්‍රේමය දක්වන්නට ලැබූ ආරාධනාව පිළිගෙන ඒ ආරාධනාව අනුව ජීවත් වෙන්නට අවශ්‍ය වරම් මේ ශුද්ධ වූ රාත්‍රියේදී අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, කිතුණු අපට සුවිශේෂී භාග්‍යවත් ආශිර්වාදල රාත්‍රී දෙකක් තිබෙනවා. එකක් ක්‍රිස්තුස් වහන්සේ උපන් නත්තල් රාත්‍රිය, අනෙක ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුණු පාස්කු රාත්‍රිය. නත්තල් රාත්‍රියේදී අපි ගවලන ළඟට ගිහිල්ලා මෙනෙහි කරනවා. පාස්කු රාත්‍රියේදී අපි ගල්ලන ළඟට ගිහිල්ලා මෙනෙහි කරනවා. මේ රාත්‍රියේ අපගේ ජීවිත, අපගේ සිත් සතන් ඇදී යන්නේ ඒ ගවලන තුලටයි. එහි සිටින දේව මාතාවන්, ජොසේතුමා, කුඩා ජේසු පිළිදු හා එහි සිටින සියලු දෙනා වෙතයි. යසායා දිවස්වරයා කියන ආකාරයට අන්ධකාරයේ ඇවිද්ද ජනතාව ආලෝකයක් දුටු රාත්‍රියයි අද. මේ නත්තල ඇති වෙන්නේ කොහොමද? මේ නත්තල අපට ඇති වෙන්නේ එදා නාසරෙතින් පිට වෙලා ගිය අවතන් වෙච්ච පවුලක් නිසායි. එනිසා නත්තල අවතන් වෙච්ච පවුලක කතාන්දරයක්. සංගණනයක් සඳහා ජොසේ සහ මරියා යුවලට තමන්ගේ ගෙදරින් තමන්ගේ ගම්පියස වන නාසරෙතෙන් පිටත් වෙලා බෙත්ලෙහෙම කියන ඒ දේශයට යන්නට සිදු වුණා. එහි කවුරුවත් ඔවුන් අඳුරන අය හිටියේ නැහැ. ඔවුන් දන්න කිසිම තැනක් තිබුණේ නැහැ. මේ නිසා මුළු රාත්‍රියේම ගෙවල් වලට තට්ටු කරමින් ඔවුන් ගියා රැයට සැතපෙන්නට තැනක් සොයමින්. නමුත් මිනිසුන් අතර මේ යුවලට තැනක් හමු වුණේ නැහැ. මිනිසුන් තමන්ගේ ගෙවල් විවෘත කරුවේ නැහැ. නමුත් සතුන් මේ යුවලට ඉඩ දුන්නා. ඔවුන්ගේ ඒ ගව මඩුවේ ඉඩක් සලසලා දුන්නා. ඒ නිසා මේ අනාථ වෙච්ච, මේ අවතන් වෙච්ච පවුල තමන්ගේ කුළුදුල් පුත්‍රයා බිහි කරන්නේ එවැනි අවශේෂ තැනකයි. මහා මන්දිරයක දේව පුත්‍රයා බිහිවීම බොහෝ දෙනෙකුගේ අදහස වුණා. දෙවියන් වහන්සේගේ අදහස වුණේ ගවලෙනක, ගවයින් සතුන් සිටින තැනක උන්වහන්සේ ඉපදීමයි. ඒ මොකද මහා මන්දිර දොරවල් වහලා, ගෙවල් වහලා, ගේට්ටු වහලා, අඟුළු දාලා තිබෙනවා කිසිවෙකුට යන්නට බෑ. නමුත් ගවයින් ළඟිනේ ගවලනේ කිසිම දොරටුවක් නැහැ. ඕනෑම කෙනෙකුට ඇතුළු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රාත්‍රියේදී දේව මාතාවන් හා ජොසේතුමා ගෙයක් නොමැති කමින් රාත්‍රියට තමන්ට නිදා ගන්නට තැනක් නොමැති කමින් මොනතරම් වේදනාවෙන් ගෙවන්නට ඇද්ද? මොනතරම් සාංකාවක් ඔවුන්ගේ ජීවිතවල තියෙන්නට ඇද්ද? මේ දරුවා කොහෙද අපි බිහි කරන්නේ කියලා. ඒ වේදනාව, ඒ සාංකාව, ඒ පවුල, ඒ ශුද්ධ පවුල එදා දැක්ක ආකාරයටම මේ රාත්‍රියේ අපේ රටේ ගම්වතුරින් සහ සුලිසුලකින් අනාථ වෙච්ච අය අදහත් දකින්න. හරියට මරියතුමී හා ජොසේතුමා ඉන්නට තැනක් නැතිව ගව මඩුවක ලැබුම් ගත්තාසේ ඔවුන් තමන්ගේ ගෙවල් නැතුව, තමන්නට සිටින්නට තැනක් නැතිව තැන් තැන්වල
අද මේ රාත්‍රිය ගත කරනවා. ඒ නිසා නත්තල් රාත්‍රියයි අද රාත්‍රියයි අපේ රටට එක හා සමානයි. එක හා සමානයි. මේ නත්තල් රාත්‍රියේදී දේව මාතාවන් අත්දැකපු ඒ වේදනාව ඔවුනුත් අත්දකිනවා. වල්ගතරුව එදා රජවරුන්ව ඈත සිට ගෙන ආවා මේ ගවලෙන වෙතට. ඔවුන් දරුව දිහා බලාගෙන ආවා මේ දරුවාව සොයාගෙන. ඔවුන් හිතුවේ මාලිගාවක ඉපදුණයි කියලා. මාලිගාවට ඉස්සෙල්ලාම යන්නේ හෙරෝද්ගේ මාලිගාවට. නමුත් දරුවා එහි නැහැ. තාරකාව ඔවුන්ව අරගෙන යනවා අවතැන් වෙච්ච ගව මඩුවක ඉන්න ඒ දරුවා වෙත. එතන ක්‍රිස්තුස් වහන්සේව හමු වෙනවා. එතන ප්‍රීතිය මුණ ගැසෙනවා. එතන ඔවුන් ප්‍රේමයෙන් පෙරවිලා යනවා. අද ඒ වල්ගා දරුව පායලා. ඒ වල්ගා දරුව අහසේ තියෙනවා. ඒ වල්ගා දරුව අපිට ආරාධනා කරනවා ගමනක් පිටත් වෙන්නට. අපේ සහෝදරයා අවතැන් වෙලා වේදනාවෙන් සිටින තැනට යන්නට වල්ගා දරුව අපිට ආරාධනා කරනවා. ඒ වල්ගා දරුව අද රාත්‍රියේ නතර වෙන්නේ එවැනි පවුල් අසරයි. ඒ එදා බෙත්ලෙහෙමේ ජීවත් වෙච්ච දරුවාව බිහි කරන්නට වේදනාවෙන් පෙළෙච්ච ඒ පවුල වගේ මේ පවුල් වෙත මේ දරුවා ගියගෙන යනවා. එනිසා ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැහෙන්නට හොඳම තැන නත්තලේ දරුවාගේ උපත දකින්නට හොඳම තැන අපගේ සහෝදරයා අනාථ වෙලා ඉන්න තැන. බලන්න සුරදූතෙනුත් අර ගොපල්ලන්ට පණිවිඩයක් දෙන ඔබ යන්න දරුවව බලන්නට යන්න. ඔබේ ජීවිත වෙනස් වේ. ඔබේ ජීවිත ප්‍රේමයෙන් පිරීයයි. ඔවුනුත් තමන්ගේ ඒ සතුන් අතහැර දාලා මේ ගවලෙන්ට එනවා. එතනදී ක්‍රිස්තුස් වහන්සේ හමු වෙනවා. මේ අයගේ ජීවිත ප්‍රේමයෙන් පිරී යනවා. ගවලෙන කියන්නේ ලස්සන පාසලක්. සුවිශේෂී පාසලක්. අසමසම පාසලක්. මේ පාසලේ මහාචාර්යතුමා උගන්වන ගුරුවරයා කුඩා පිළිදෙක්. වචනයක්වත් කතා කරන්නට බැරි, අතපය හොලවන්නට බැරි මේ දරුවා වටේ ඉන්න සියලු දෙනාටම ලස්සන පාඩමක් කියා දෙනවා. ලස්සන පාඩමක් කියා දෙනවා. බලන්න මෙතන ඉන්නේ කවුද? ඊටාම පහත් පැලැන්තියේ සමාජයේ කොම් වෙච්ච පිළි නොගත්තු එන්නේ. ජොසේ සහ මාරියතුමිය සාමාන්‍ය පවුලක ජීවන. ඒ වගේම මේ රජවරු ප්‍රඥාවන්තී ඉතා උසස් පැලැන්තියේ කණ්ඩායම. බලන්න මේ කුඩා ගවලෙන තුල මේ සියලු දෙනාම කොච්චර එකමුතුකමින් ඉන්නවද කියලා. ඔවුන්ගේ තිබෙන වෙනස්කම් දකින්නේ නැහැ කෙනෙක්වත්. ඒට එකම හේතුව ඔවුන් තමන්ගේ අවධානය යොමු කරලා තිබෙන්නේ එක තැනට. ජේසුස් පිළිඳා වෙතට පාන. ඒ නිසා එකිනෙකා දෙස නොබලා ජේසුතුමා දෙස බැලීම තුළ ඔවුන් තුළ තිබෙන වෙනස්කම් පෙනෙන්නේ නැතුව යනවා. එක මුතු එක තැන ඉන්නවා. මේ කුඩා පිළිදාගෙන් මේ ලස්සන පාඩම ඉගෙනගෙන එක මුතුකම මේ අද අපිට අවශ්‍යයි. ජේසුතුමා ළඟට යන අපි සියලු දෙනාටම අද ආරාධනා කරන්නේ එවැනි පාඩමක් අපි ගන්නට. මේ ගවලෙනට ඉබී බලා. ඒ වගේම බලන්න හැම කෙනෙක්ම මේ තුල තිබෙන සාමයෙන් සතුටින් පෙරලා ගිහින් ඔවුන්ගේ ජීවිතවල තිබිච්ච ඒ වේදනාකාරී ඒ පසුතැවීම් ඒ ඔවුන්ගේ ජීවිතවල තිබුණු අඩුපාඩු සියල්ලක්ම අපට වෙලා ඔවුන්ට ජේසු වින්දාගෙන් ලැබෙන ප්‍රේමයෙන් ඔවුන් පිරී. ඒ නිසා අපේ ජීවිතවලට
අලුත් අර්ථයක් දෙන්න අලුත් ගමනක් දෙන්නට ජේසුතුමා අද ලෑස්ති වෙලා සිටිනවා. ඒ නිසා මේ ලස්සන නත්තල රාත්‍රියේදී උන්වහන්සේ අපිට ආරාධනා කරනවා මේ දරුවා දිහා බලන්නට කියලා. මදර් තෙරේසා එන්නත තෙරේසා මෞතුමිය කියනවා මම හැමදාම උදේට ජේසු බිලිඳා දිහා බලලා තමයි එළියට වහින්නේ. ජේසු බිලිඳා දිහා බලලා මම එළියට බැහැපුවාම අර කුෂ්ඨ වන රෝග තියෙන මේ මිනිස්සුන්ට මං ඔඩොක්කොට ගත්තාම මට දැනෙන්නේ ජේසු බිලිඳාගේ සුවඳ. මට උන් තුල දකින්නේ ජේසු බිලිඳාගේ මුහුණ. ඒ නිසා මට කවදාවත් ගඳක් දැනෙන්නේ නැහැ, අප්පිරියාවක් දැනෙන්නේ නැහැ. ඒ ජේසුතුමාව මම වීදියට ඒ රෝගීන් වෙතට අසරෙන් වෙතට ගෙන යනවා. ඒ නිසා මට ඒ හැම කෙනෙක්ම ජේසු පිළිදෙන්න. මේයි මේ නත්තල් රාත්‍රිය අපිට කියන්නේ. අපි ගවලට ගිහිල්ලා ජේසු පිළිමා දිහා බලලා ගියාම අපි හැම කෙනෙකුම දකින්නට ඕන ජේසු පිළිදාවකි. මගේ ගෙදර අයව අසල්වැසියන් මට විරුද්ධව කටයුතු කරන අය ඒ ජේසු පිළිදාව දකින්නවා අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දෙවියන්න් වහන්සේගේ මේ රාත්‍රියේ ඉල්ලා සිටින මේ ගවලෙන තුලින් නික්මෙන මේ මහා ආලෝකයෙන් මහා ප්‍රේමයෙන් අපිව පුරවා අන් අයගේ ජීවිත ආලෝකවත් කරන්නට අන් අයගේ ජීවිත ප්‍රේමයෙන් පුරවන්නට අවශ්‍ය වරන් අපිට දෙන්නට කියලා මේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම මා ප්‍රාර්ථනා කරන ඔබට ජේසු ස්තුතියි පේතුරුනි ඔබගේ පණිවිඩයට. අද ලෝකයා ගමන් කරන්නේ නත්තල එන්නේ. කොහොමද දවස ගත කරන්නේ? කොහොමද දවස ගෙවි යන්නේ? උන්වහන්සේ වසර 25කට පෙර කුඩා බෙත්ලෙහෙම ගාව ඔරුවක ඉපදී. අන්න ස්වභාවය දැන් අපිට දැනෙනවද නැද්ද? දැනෙන්නේ නැහැ. නත්තල කියන්නේ වෙනස් ලෝකයක් කියලා මිනිස්සු හිතන්නේ. අපි පැහැදිලිවම නත්තල ගැන කතා කරොත් ලූක් පොතේ විශ්වාස උපද පිළිබඳව ප්‍රකාශ කරනවා. ජෝසෙෆ් දාවිද වංශයක් වෙළපතට අයිති වූ ගලිලේ නාසරෙත් නුවරින් නික්ම ජුදේ බෙත්ලෙහෙම නම් දාවිදගේ නුවරට ගියේය. තමාට විවාහ කිවිසුම් දුන් ගැට්ටන් සිටි මරියදු විය ලියාපදිංචි වන පිණිසය. තවද එගේ ප්‍රසව කාලය සම්පූර්ණ වුණා. ඇතුළු දුපුත්‍රා බී කොට රෙදිවලින් මත ගවයන් කන වරුවද බෑවුවාය. කවුද ප්‍රියාදර සහෝදර සහෝදරයන් හිතන්නේ ගමනක් යනකොට ප්‍රසව වේදනාවක් ඇති වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? අපි සමිදාන වහන්සේ දේවදූතෙක් ලවා කියනවා වරිතුමියට චුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන ඔබගේ කුසේ පිළිදෙක් උපන්නාහ. කවුරු කරණ කොටගෙනද? චුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙනයි. එලා අද ඔබවයි මාවයි ලෝකයාව පවින් උදවා ගන්නට බාධා ප්‍රශ්න වලින් උදවා ගන්නට අපිට නැවල සාමය ඇති කර දෙන්නද ජේසු ඊයේ අද මේ ලෝකෙට වැඩියා. ප්‍රිය සහෝදර සහෝදරයනි, නත්තල ගැන බොහෝ සිද්ධි
ඒ වගේම සුභාරංචි දේශනා පොත් හැම දෙයක්ම තියෙනවා. එහෙනම් නත්තල කියන්නේ ඉතා විශේෂ ආගමික උත්සවයක්. විශේෂයෙන් පිතුරුමන්ට පමණක් නොව අන්‍යාගමිකයන්ට, වේදාවරට, අසරණ ජනතාවට, දුගී දුප්පත් ජනතාවට තමයි නත්තල අවශ්‍ය වන්නේ. යේසු අපිට විතරක් සාමය ඇති කරේ නැහැ. යේසු සාමය ඇති කරේ සාමය නැති තැන සාමය ඇති කරන්නේ. එහෙනම් අර පණිවිඩය අපි දාගෙන ගමන් කරන එක තමයි ස්වාමීන් වහන්සේලා අපිට පවසන්නේ. එදා එඬේරු දේවදූතයෝ එඬේරු රතුන් කට්ටුව පැමිණියේ මිදිලාට සාමය ඇති කර දෙන්න ලෙස නොවේ. හැබැයි එදා රජතුන් කට්ටුව එඬේරු බලන්න ආවේ කවුද මේ මිලිදා ගරුකාරයා කියලා උන් සොය ආපු ගමන උන්ට කොහොමද පණිවිඩය ආවේ දේවදූතයන් මගින්. අද කාලේ එහෙම වෙන්නේ නැහැ. අද කාලේ දේවදූතයන් ඇවිල්ලා අපිට කිසිම සුබ පණිවිඩයක් කියන්නේ නැහැ. ඇයි? සුබ පණිවිඩයක් කිව්වොත් අද ජනතාව මොකද කියන්නේ? ආපෝ අපි ඔක විශ්වාස කරන්නේ නැහැ. අපි ඔක විශ්වාස කරන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ? අපි ඔක විශ්වාස කරන්නේ නැහැ කියලා තමයි සෙනග අද ඔබයි මායි දේවදූතයන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේ ස්වභාවයක්, ඒ වගේ කැරල්ලක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. හැබැයි එදා මරිතුමී එහෙම කිව්වේ නැහැ. මරිතුමී කිව්වේ දේවදූතයන් කිව්වේ ගාබේ දේවදූතයන් ඔබ කීයසම මට කිව්වේ බා. සුදුලු පොතේ ආරණ පරිච්ඡේද දෙවන පදයේ කියනවා එමය. දිලි දුන්ගේ දිලින්දා. හැබැයි ස්වාමීන් වහන්සේ අපිට ස්ථීරව පවසනවා මේ කතාව අපේ ගැලුම්කාරයා බවට පත් වෙනවා. පිටුමා කිව්වා කලින් අපිට රාත්‍රී වල දෙකක් තියෙනවා කියලා. එකක් පාසු රාත්‍රිය, අනිත් එක නත්තල් රාත්‍රිය. ඒක අපිට ඉතා වැදගත් පණිවිඩයක්. ලෝකයේ සාමය ගෙනාවු මේ ජේසු නත්තල් රාත්‍රියේ ඉපදුනා, පාසු රාත්‍රියේ නැවත නැගිටිනවා. මේක ඉතා පුදුම ඉතන හාස්කමක්. බිලිලෙක් ඉපදුනා, නැවත නැගිට්ටා. දැන් අපිට තව දෙයක් ගන්න පුළුවන්. දැන් ජේසු පිළිදාද ඉපදුනා තව මාස 6ක් අවුරුදු 2-3ක් යනකොට පුදුම ඉතන ආරංචිය. මෙච්චර කුඩා දරුවෙකු කොහොමද ජෙරුසලම් දේවමාලිගාවේ පූජකවරුන්ට ඒ වගේම දේව ආචාර්යවරුන්ට වඩා දේශනාවක් පවත්වන්නේ. ජේසු පිළිදා කියලා ගිහිල්ලා කියනවා තරමට කරන ඔබ මේ කරන්න පා කියලා. සුද්ධ ලියවිල ආකාරයට ගැලවීම සාමය ඇති කර දෙන්න කියලා ජේසු පිළිදා කියනවා. ලෝකපාලන දේවාජවාක දේශනේ අපිට සාමය ඇති කර දෙන්න. දිව්‍ය පූජාව තුළ අපි හඬනගා කියන්නේ මොනවද? දේශ විලිදුනේ අපේ සාමය ඇති කර දෙන්න. කෑමෙන් බීමෙන් පමණක් හිත පිරෙන අතලක් අපිට අවශ්‍යයි. හැබැයි ජේසුට අවශ්‍ය ගවහලේ ඉන්න ජේසුව ඔබේ ගෙදරට ගෙනල්ලා තැන්පත් කරන්න. අන්න ඒ පණිවිඩය, අන්න ඒ සුභාරංචිය අපි ලෝකයට ප්‍රකාශ කරමු. ලෝකයට ගන්නමු සුභාරංචිය. මන්ද අද බොහෝ දුක් කම්කටොළු අපි මේ මහා නත්තල සමරන්නේ ඉතා සතුටකින් නොවේ. සුලිකුණාටව තවමත් පොළයට සැඟවිලා ඉන්නවා මිනිස්සු මැරිලා. අනේ ජීවිතයට අපි ඉල්ලමු සාමය නැවත ඇති කර දෙන්න අපිට වහන්සේගේ මහත් ස්පර්ශයේ ආලේපයෙන් අපේ පුරවන්න කියලා. දෙවැනිය දුසේතුමන් රජතුන් කට්ටුව මේ හැම එකක්ම අත්දල චරිත. ඒ චරිත හැම එකක්ම අපි දැන් වටහා ගනිමු.
අපේ සිතේ මෙලන්තර වාක්‍ය සමරන්නට ස්වාමීන් වහන්සේ කියන්නේ අනේක ලුක් පොතේ මාක් පොතේ මතක පොතේ යෝහන් පොතේ කියවන්නේ එතන ගිහිල්ලා මේ දේශ විශ්වාස උත්පත්තිය තවත් මෙනෙහි කරන්න ඕන නම් කියවන්නේ ලුක් පොතේ දෙවන පරිච්ඡේද 10 වෙනි පදේ ඉඳලා 30 වෙනි පදේ වෙනකම් දයාවර සහෝදර සහෝදරියනි උන්වහන්සේ උත්පත්ති සමරන්නට අපට උන්වහන්සේ වෙනුවෙන් පූජා වෙන ප්‍රාණයක් ලෙස අපි උන්වහන්සේ ගාවට ගිහිල්ලා නවතිමු. ප්‍රාණයක් වෙලා අපි උන්වහන්සේ ගාවට ගිහිල්ලා නවතිමු. මන්ද ඉතු නොවන සුභාරංචි ඉතු වෙන ලෙසට ස්වාමීන් වහන්සේ අද දිනේදී අපි ප්‍රකාශ කරනසේක්වා මඟ පෙන්වනසේක්වා. ආමේන්. සකල බැවිලි සමිදානනි ඔබ වහන්සේට බුදුන මේ රූපේ ඔබ වහන්සේට ත්‍යාගශීලී කරන ලැබෙන්නේ පොළවේ සංසාරයෙන් හවනුෂයන් සමෙන් සැදෙන්නේ අප ජීවිත රූපය වන ලෙසට ආශිර්වාද වනසේක්වා දෙවියන් වහන්සේ සදා ආශිර්වාද දෙවනසේක්වා. සකල බැවිලි සමිදානනි ඔබ වහන්සේට බුදුන මේ මිදිරසේ ඔබ වහන්සේට ත්‍යාගශීලී ලැබුවෙන්ද දිවලේ පනදාවා මනුෂ්‍යයන් සමෙන් සැදෙන්නේ සදා පාණය වනසේක්වා දෙවියන් වහන්සේ සදා ආශිර්වාද වනසේක්වා. ආමේන්. සමිදාරන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ අදවත් ඔසවන්න ඔබගේ දෙවියන් වහන්සේට ස්තුති කරමු. මේ යෝග්‍ය හා යුතුවන්නේ ආශිර්වාද පියාණන් සදාතනික විශ්වාමී වාසයේ ත්‍යාණ විශ්වාස වගේ සරලවේ සම්පත්තිය ගවලගේ උපත්තිය ලබා ප්‍රසාමයේ දෙන්න තුලිපුදා අපි මෙනෙහි කරමු. යේසුස් ක්‍රිස්තුස් වගේ සෑම කාලෙම සෑම තැන ස්තුති පිදීම යෝග්‍ය සාධාරණය ගැලවීම දායකය එම වාසිකේ මහිමේ සේවනා කරමු. සවිසුද්ධ සුරසේනා දෙවියන් වහන්සේ සවිසුද්ධ ආසත් ප්‍රවත වහන්සේගේ මහිමෙන් පිළිතිබේ කුෂ්ඨ මණ්ඩලයේ හෝසන්නා සමිදානන් වහන්සේගේ නාමයෙන් පරිත්වානෝ භාගවන්තය කුෂ්ඨ මණ්ඩලයේ හෝසන්නා එන වහන්සේගේ සවිසුද්ධ සීල සුසුද්ධතාවල පුත වහන්සේ සමිදානන් වහන්සේ ආසින්පත් වේ මිසෙ පඩුවදවස්වා ඒවා පාසුදවත් කළ මැනව අපේ සේයදුනේ මේ පඬුරා පුදසා විශ්වාසයේ ශ්‍රී ශරීරයක් දිරියක් බවට පත් කරන සදාය වහන්සේ සියකමැත්තේ කුබේරගෙන දුක්කඩා ශාකෙන් දිවින් මෙසේකීසේක උසමේ අනුභව කරන්න සැබවින් නොවදසා පවරා දෙන මගේ ශරීරයයි. එන රාත්‍රී භෝජන අනුභව කරවසු මාස කුසලාන රැගෙන තුතුදා සීකීය උසමෙන් පානය කරන්න මක්විසාද ව්‍යාපින උදානන්තෝද කිසිම මාගේ රුධිර කුසලානේ පොකම සදා බෝධිසාව කුරණ මනුෂ්‍යයේ සාව කුරණ ලබන්නේ වාසී කිතුම් පිසමේ සිදු කරන්න.
සමදානනේ ඒන වාසක වරණේ ස්මරණය කරමින් ජීවිත උපයාගන්න කුසලාණය අපි ඔබටම පුද කරමු. ඔබ වහන්සේගේ ආමෝසිතේ වාසර දේවා පුදු කරන්න සුදුසුසන් වශයෙන් සලකේ ඔබටම පුද කරමු. Yesus වහන්සේගේ ශේෂාලයට සිරිර සහභාගී වන්න අප සැම සමයානනි වාග්යන්තය සමයානනි මුලවැදි සංඝ සභාව සීපත් කරනව සුසුම්පියා යෝපා වහන්සේද නකබර සිපානන්ද එතුමල්ලාගේ අවරද ගුරුතුමල්ලාද රද ගුරුතුමල්ලාද සකල පූජක පැවිදි පිරිසද සභාව දයාගුණයෙන් පරිපූර්ණ වන්නට වරම් දෙනව උත්තානයේ සම්පසදකුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ විශ්වාසය තුළ සතුටුණු අනෙක් සොයවන්ද උත්තානයේ කළ මැනව භාගවත් දේව මාතාවන නිත්‍ය කන්න මරිතුමියගෙන්ද රෝතුමන්ගේ උපසුද පත්තු මුනිදුන්ද සීල සුදවන්තයන් හා සුවන්තෝනි මුනිදුන්ද සදා ජීවලමන පිණිස අපට හැමතෙම වරම් දෙන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ කෙරෙහිද සිරුබලේ පියාණනි සුදාපරණ වහන්සේ සමග වන සමවාසේද සකල ගෞරවයන් සංසාවක් මහිමයක් දත්වේවා. ආමේන් ආමේන් අපි එක්ව පියාණන් වහන්සේගේ ආඥාව කියමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ සිට වේවා. අපගේ දිනදා භෝජනද අප්‍රදානය කරනව අපට වරදකමගේ වැරදි ප්‍රමා කරන්නක් මෙන් අපේ වැරදි අපට ප්‍රමා කරනව පාපවස්ථාව තසුවීමට අපිටදී අයපති උදාගත වෙනව සමදානය අපදින් සාමය ඔබ සමග තබායමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ස්වාමීන් අතුර වදාළ ජේසුස් ක්‍රිස්තුස් පිළිතුරි ස්වාමීන් වහන්සේගේ විශ්වාස සලකන සභාවට සාමයද සමගි දානය කළ වෙනව ඔබ වහන්සේ සදාතුරම ලොස්මසේක රජකම් කරනසේක. ස්වාමීන්ගේ සාමය ඔබ සමග පවතිවා. අපි එකිනෙකාට සාමය පතපු ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේව බැලුම් පොත් කයානනි අපට කරුණා කළ මෙනව. ලොවේ පවහරණ දේව බැලුම් පොත් කයානනි අපට කරුණා කළ මෙනව. ලොවේ පවහරණ දේව බැලුම් පොත් කයානනි අපට සාමය දොන මෙනව. මෙන්න ලොවේ පවහරණ දේව බැලුම් පොත් කයානෝ මෙන්න ලොවේ පවහරණ සමිදාන උන්වහන්සේගේ භෝජන කැඳවාගත් අපි සම්ම වාසනාවන්තයයි. අපි සියලු දෙනාම අල්තාරයට මඩ වදිමු සුදු සහභාගීකම ලබා ගන්න පිණිස. Taking me
ප්‍රේමය ඔබගේමය පරමින් මාසින් දැකායේ නිදිවේනේ අදරින් මාසුරකින් Sangin sandunya bersedia samavele nirathumala kasitimin දරුවන් අත අදරින් ආසිරි වඳුරන්නේ ඔබ සමයේ සගයේදී සිටිනට හැකි ලෙසිනේ ඉමිනාගා සිටියේ ප්‍රේමය ඔබගේමය පරමින් මාසින් දැකායේ නිදිවේනේ අදරින් මාසුරකින් දයාබරිත ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන් සැමරීම පිණිස අපට අනකලම භෝජන අභිලාෂ අප සිදු කළෙමු. එමෙන්ම අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ජීවත් වෙමු. මේ කීද අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දසාම ලැබේවා. ආමෙන්. අපි සිදු දරන දිව්‍ය පූජාව අවසන් කරමින් බෙත්ලෙහෙමේ අද රැ උපන්නා කියන ගීතිකාව ගායනා කරමින් දිව්‍ය පූජාව අවසන් කරමු.
මහෝත්තමයාණන් වන ඥානෝද රුධිරානෝද සුදාඥානෝද ඔබ සිල් ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න දෙසුබිලිදාගේ සාමය රැගෙන යන්න.